Samanta Cakkavalesu Atra Gaccantu Devata Saddammang Muni Rajassa Sunantu Sagga Mokkadang Dhammasavana Kalu Ayang Badanta Dhammasavana Kalu Ayang Badanta Saddhammasavana Kalu Ayang Badanta Nivesata payo sandha adara ammaya Maugunavanang nataka virasa madivaya Nivase mere pana adar piyaya Banarbanne ape mau piyo vandalaya Sadhu sadhu budu ruwanata vandemi Sadhu sadhu dam ruwanata vandemi Sadhu sadhu sangha ruwanata vandemi Sadhu sadhu teru vanmama vandemi Pingvata arambanawa kavi bana Metan sita karunak tibe kiwatu arambumat pera Walandang nata tibenge el watura mata unu pengone walandang nata viga hata
ලෝතින් ගොර හැඬි හඬක් ඇහෙනවා බන අතර මැදින් එනිසා පින්වතුනි දෙසෝ මට මිහිර හඬින් නටනා වුණෝ වතුර ඕනෑ නිවලා ඉතින් හොඳයි උණු පැන් එක ගේනකම් අපි හෙමින් කතාවට යමු. පින්වත්නි බුද්ධ ධම්ම සංඝ කියන උතුම් වූ තුනුරුවන් වන්දනා කරමින් අපි අද ප්‍රවිෂ්ඨ වෙන්නේ මේ දහම් කතාවට. ජීවිතයට බොහොම වටින අවවාද සම්පන්න ධර්ම දේශනාවක් තමයි මම අද ඔබට දේශනා කරන්නේ. බොහොම වටින අවවාද දෙන ඒ වගේම ගුණ ධර්ම සකසා ගන්නට පුළුවන් ධර්ම දේශනාවක්. ඉතින් අද මේ දේශනාවට මූලික වෙන්නේ ඔබ මා ජීවත් වුණු මේ සමාජය තුලම සිද්ධ වුණු එක්තරා සත්‍ය කතා පුවතක්. මේ කතා පුවත වගේ කතා අද රටේ ලෝකයේ ඕනේ නැහැ. අපේ මේ ජීවත් වෙන ලංකාවෙම ඕන තරම් සිද්ධ වෙනවා. ඊ타ත්ම සංවේදජනක පුවත් අද අපිට හැම දවසකම නොඅඩුව අහන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කළා ඒ වගේ හිතට අදහසක් දෙන අපිට අපේ ගැනම කල්පනා කරන්නට පුළුවන් අරමුණක් දෙන ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. මොකද මේ බණ අහන අයට මට උනත් ඔබට උනත් තමන් ගැනම ස්වයං විවේචනයක් කරගන්න පුළුවන්. මම කොහොම කෙනෙක්ද? මේ බණ කියන චරිත ඉන්න කෙනෙක් වගේද මම කියලා බණ කියන මට හිතින් අහන්න පුළුවන්, බණ අහන ඔබටත් හිතින් අහන්න පුළුවන්. ඒ නිසා තමන්ට තමන්ගේම ජීවිතය හදාගන්න, තමන්ට තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න පුළුවන් ධර්ම දේශනාවක් තමයි කාලීන වශයෙන් මම අද ඔබට දේශනා කරන්නේ. රටේ ලෝකෙ ඔබ මා ජීවත් වන සමාජයේම ඔබට මට වඩා බොහොම උසස් ලෙස ජීවත් වුණු මිල මුදල් ඉඩකඩම් වලින් කිසිම අඩුවක් නොවුණු බොහොම ලස්සන සුන්දර පවුලක සිදු වුණු කතාවක් තමයි පින්වත්නි මම අද ඔබට දේශනා කරන්නේ. එහෙනම් වැඩි කාල වේලා ගන්නෙ නෑ. අපි යමු මේ කතාවට, සොයලා බලමු මොන වගේ කතාවක්ද අද මම ඔබට මෙසේ දේශනා කරන්න කියලා. ලෝකය මෝහ ආඳුරේ ආද ගැවසිනවා එබැවින් ආජාසත් දරුවන් බිහිවෙනවා හදවත පාවා නූලන දේ සේදු වෙනවා හොකන්දරට මම ඔබ ආරගෙන යනවා මාවායේ පියායේ පිදුසෙනිහාස විඳගනිමින්නේ දුවායේ පුතායි එකම නිවසේ ජීවත් වන්නේ දුකයි සැපයි සමසිත තුල දරමින්නේ හිඳින විටයි පින්වතමි දෙය සිදුවන්නේ වයස
ගානි මත් වීලා නිවසට එනවා දෙමාපියන් කාඳුළු බෙබේ සුසුම් හෙලනවා පුතු වරදින් බේරන්නට කරුණු සොයනවා පාපමිතුරු ඇසුර නිසායි මෙය සිදුවන්නේ එබැවින් පුතුයේ ඇසුරින් මුදවාගන්නේ යහපත් හෙට දවසක් පිලි බඳ සිතමින්නේ පුනරුත්ථාපනය වෙතට පුතුගෙන යන්නේ පින්වත්නි එදා බොහොම සාරභාර වස්තු සම්භාරයක් තිබුණු මේ නිවහනේ ජීවත් වුණා අම්මයි තාත්තයි ආදරබර වැඩිමහල් පුතත් බාල දියණියත් යන සිව් දෙනා මේ අම්මටයි තාත්තටයි බොහෝ මිල මුදල් තිබ්බා ඒ වගේම මේ දරුවෝ දෙන්නත් ලොකු මහත් කරගෙන යන අතර වාරේ අම්මා තාත්තා දරුවෝ දෙන්නට මොන සැප සම්පත් දුන්නත් පුංචි කාලෙදිම එක්තරා වැරැද්දක් අඩුපාඩුවක් සිද්ධ වුණා අම්මා තාත්තා උදේ පාන්දරින් ව්‍යාපාරවල වැඩ තුග බලන්නට වගතුග බලන්නට පිටත් වුණාම ආයේ ගෙදර එන්නේ මහරයට එහෙම නැත්තම් දවස් කිහිපයකට පස්සේ පුංචි වයසේ ඉඳන්ම ගෙදර දරුවෝ හැදුනේ වැඩකාරයෝ ළඟ වැඩකාරියන් ළඟ අතට පයට සේවක සේවිකාවෝ ළඟ බොහොම සැපසේ මේ දරුවෝ ලොකු මහත් වුණා මිල මුදල් තිබ්බා යාන වාහන තිබුණා දවසින් දවස ලොකු මහත් වුණා අම්මයි තාත්තයි ළඟ නැහැ අම්මගේ සෙනෙහස දැනුනේ නැහැ තාත්තගේ සෙනෙහස දැනුනේ නැහැ ඒ නිසා පින්වත්නි දවසින් දවස කාලය ගත වෙනකොට මේ පුතණුවන් ටිකෙන් ටික පාසලේ වැඩ කටයුතු කරනකොට පුතණුවන් එක එක වැරදි වැඩ හිමින් කරන්න ගත්තා. රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, අනිත් අයට බනිනවා, නරක වචන කියනවා. මේ මොන විදිහට Tamanට චෝදනාවල් ආවත් Tamanගේ පුතා ගැන මේ අම්මයි තාත්තයි කලේ Tamanට තිබුණු සල්ලි බලයෙන්, ධන බලයෙන් ඒ හැම දෙයක්ම යටපත් කරලා මගේ කොල්ලා හොඳයි කියලා හැම වෙලාවකම නිවැරදි කළා. වැරදි කියලා දැන දඬුවමක් කරන්න හරි වැරද්ද කියලා දෙන්න අම්මයි තාත්තයි ළඟ හිටියේ නැහැ. ඒ නිසා ඕන විදියට හැදිලා තේරෙන වයසට එනකොට මේ පුතා පාසල් ජීවිතේ නවත්තලා නරක යහළුවෝ ටිකක් එක්ක එකතු වුණා. පුතාට හොඳට සල්ලි තියෙන නිසා වටපිටාව හිටපු කොල්ල කුරුට්ටෝ ටික මේ පුතත් එක්ක එකතු වෙලා මොහුව රවට්ටගෙන මොහුගේ කරට අත දාගෙන යාළු පිට එකක් හදාගෙන හැමදාම මොහුගේ සල්ලි වලින් පාටි දැම්මා විනෝද වුණා. අවසානයේ පුතණුවන් ගෙදර තිබුණු මිල මුදල් පවා හොරාගෙන ඇවිල්ලා මේ යාළුවොත් එක්ක සාත් දාන්න පටන් ගත්ත මත්ද්‍රව්‍ය මත්පැන් මත්කුඩු හැම දෙයක්ම පානය කරලා රණ්ඩු සරුවල් කරගන්න පටන් ගත්තා. පුතාට අවුරුදු 25 26 වෙනකොට අම්මටයි තාත්තටයි තේරුණා තමන්ගේ පුතා තමන් යව්වේ වැරදි මාවතක කියලා. කියන දෙයක් අහන්නේ නැහැ අම්මට ගහන්න අත උස්සනවා තාත්තට ගහන්න අත උස්සනවා නරක වචන වලින් හොඳ හැටි බනිනවා. කරන්නම දෙයක් නැති වුණු තැන තමන්ගේ පුතාව බලෙන්ම වගේ අරගෙන ගිහිල්ලා දානවා පින්වත්නි නගරේ එක්තරා පුනරුත්ථාපන කඳවුරකට. මාස 6ක් විතර මෙතන හොඳ විදියට හැදිලා අර හැම දෙයකින්ම ඈත් වෙලා නැවතත් මේ පුතා ගමට ආවා. පින්වත්නි බලන්න වෙන දේ සමාජය කොච්චරනම් මිනිස්සු විනාශ කරනවද? හොඳ අඹගෙඩි 100ක් මැද එක නරක අඹගෙඩියක් තිබුණොත් කුණු වෙච්ච අඹගෙඩියක් තිබුණොත් අර අඹගෙඩි 100ම ඉතා ඉක්මනින් නරක වෙනවා. අන්න ඒ වගේ
හොඳ මිනිස්සු 100ක් ඉන්න තැන එක නරක මිනිස්සෙක් හිටියත් ඇති අර නරක මිනිස්සයාගේ ගතිගුණ ඉතා ඉක්මනට පැතිරිලා යනවා. ඉතින් එදත් අර පුතා හොඳ මිනිස්සෙක් වෙලා නැවතත් ආවේ මේ ගමටමයි මේ සමාජෙටමයි. බලන්න පින්වත්නි උන්ට ඉන්න දුන්නද කියලා. ඊටත් වඩා වෙනස් කෙනෙක් බවට පත් වුණා අර නරක යහළුවන්ගේ ඇසුර නිසා. පුනරුත්තාපන කටයුතු නිමවා නැවතත් නොනිව සටෙන් එයින් යාපතක් සිදුවී නැති බව කල්යාල යන විට වැටහෙන්නේ නැවතත් පෙරමෙන් මත් රකුසාගේ ගුදුරක් බවටම පත්වන්නේ පදමට මත් වේ පෙරදාවාගේම නැවතත් නිවසට පැමිණෙන්නේ ඒ මල් මේ මල් ආර පෙති මේ පෙති ඔහුගේ අත දැන් ගැවසෙනවා මත් කුඩු පහසින් හාමත් වීලා හසරක් නොමදැන හැසිරෙනවා මාරාවේශය ආවාගේ නොසරුප් වැසෙනෙත වාසුසනවා ආවාරට පිපි තාල මලවාගෙම ඔහුගෙන් පවුලම පිරිහෙනවා එදා මේන්න මේ පුතණුවන් නැවත නැවත අර නරක යහළුවොත් එක්ක එකතු වුණා පෙරටත් වඩා දරුණු චරිතයක් බවට පත් වුණා අම්මගේ තාත්තගේ ළඟ තිබුණු කනකර ආභරණ පවා උදුරගෙන ගිහිල්ලා මේ පුතණුවන් මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා යාළුවොත් එක්ක විනෝද වුණා අවසානයේ අම්මට තාත්තට මිල මුදල් නැහැ කිව්වට අහන්නේ නැහැ ගහලා බැනලා රණ්ඩු වෙලා අම්මා තාත්තා ළඟ තිබුණු හැම සතක්ම විනාශ කළා අම්මයි තාත්තයි ජීවිත කාලෙම හම්බ කරපු මිල මුදල් විතරක් නෙමෙයි ගරු නම්බුනාම පවා මේ පුතා නිසා අම්මට තාත්තට නැති වෙලා හැමෝම දොස් නගන අප්‍රසන්න කරන නිඳා කරන කෙනෙක් බවට පත් වුණා අවසානයේ මේ අම්මටයි තාත්තටයි කරගන්න දෙයක් නැහැ හැමදාම පුතා බීගෙන ගෙදර ඇවිල්ලා කොහොමිටි පාරවල් ඉදල් මිටි පාරවල් ගහ ගහ සල්ලි ඉල්ලනවා අම්මටයි තාත්තටයි කරන්න තිබුණ එකම විසඳුම තමන්ට තිබුණු වටිනා කියන ඉඩමක් මිල කරලා ලක්ෂ 40ක මුදලක් පුතාගේ අතට දුන්නා. තවත් ලක්ෂ 40ක මුදලක් දුවගේ අතටත් දුන්නා. මෙන්න මෙච්චරයි අපිට තියෙන්නේ. නුඹලා ඕකෙන් ඕන දෙයක් කරගන්න කියලා අම්මයි තාත්තයි කුංචි ඉතුරුණු සුළු මුදලක් අරගෙන දරුවෝ දෙන්නටම හොර රහසේ ගෙදරින් පිටමං වෙලා ගියා. ගෙදරින් පිටමං වෙලා ගියපු අම්මයි තාත්තයි බොහොම දුකසේ තමන්ගේ ජීවිතේ පුතණුවන්ට හොර රහසේ ගත කරන්නට කටයුතු කරනවා. පින්වත්නි හැමදාම මෙහෙම ඉන්න පුළුවන්ද? අර ලක්ෂ 40ක් දුන්නම මේ පුතා හොඳ මිනිහෙක් වේවිද? ඊළඟට මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. පුතුට රහසේ දෙමාපියන් දැන් කාලය ගෙවන්නේ සතුට කියා කිසිවක් නැත බියසක සිත දවන්නේ වසවත්
ඒවි කියා ඉඳ ඊට මග බලන්නේ පවුපුරන දරුවන්ගෙන් මාපියෝ දුක් විඳින්නේ දෙමාපියන් කොයිද කියා නිතරම ඕ සොයන්නේ උන් සැඟව ඇති තැන් ගැන තොරතුරු නොම ලබන්නේ ලක්ෂ 40න් මත් කොඩු බේලා පව් පුරන්නේ ඒ මුදලත් අවසන් මොහු හාමත් වේ සිටින්නේ එක් දිනක ආදර මව නගරය වෙත ඇදෙන්නේ දෙමාපියන් සොයනා පුතු මවගේ රුව දකින්නේ වසං වෙන්න වේදයක් නැත පුතාව මුණ ගැසෙන්නේ අවසානයේ මව පිටුපස පුතුගේ පා ඇදෙන්නේ එදා පින්වත්නි මෙන්න මේ ආකාරයට මේ පුතුණුවන්ගෙනුත් දුවණියගෙනුත් දෙදෙනාගෙන්ම ඈත් වෙලා පුංචි කාලේ ගුණ ධර්ම ටික හරියට කියලා දෙන්න බැරි වුණා නේද කියන වේදනාව සිතේ සංගවාගෙන අම්මයි තාත්තයි මේ දරුවන්ගෙන් ඈතකට යනවා දවසක් මේ පුතුණුවන් තමන්ගේ අම්මා තාත්තා සොය ඇවිද්දා අර ලක්ෂ 40ම ඉවරයි යාළුවොත් එක්ක විනෝද වෙලා පාටි දැම්මා දැන් Tamanට කාත් කවුරුවත් නැහැ සල්ලි ඉල්ල ගන්නට අනිත් මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් කරලා මිනිස්සුන්ගේ දේවල් කඩා වඩාගෙන මේ පුතුණුවන් ජීවත් වෙමින් ඇවිදින්න දවසක Tamanගේ අම්මාව නගරේදී මුණ ගැහුණා අම්මාගේ පසුපසෙන් සෙමෙන් අම්මා තාත්තා ජීවත් වෙන නිවස දක්වාම මේ අකාරුණිකෝ පුතා සෙමෙන් ගමන් කරනවා පින්වත්නි අම්මයි තාත්තයි ජීවත් වුණේ පුංචි කුලී නිවසක මහා ප්‍රාසාදවල යාන වාහන පදිමින් අතට පයට සේවක සේවිකාවන් සමග ජීවත් වුණු රත්තරන් අම්මාට රත්තරන් තාත්තාට දැන් පින්වත්නි හරි හැටි ඇඳක් මෙට්ටයක්වත් නැහැ පුංචි කාමරයක දෙලකුණු ගෑවුණු වස්ත්‍ර ඇඳගෙන පන් පැදුරක තමන්ගේ ජීවිතය ගත කරන මේ අම්මයි තාත්තයි දැක්කම මේ පුතාට දුකක් වේදනාවක් නම් ඇති වුණේ නැහැ පින්වත්නි. වෙනදා වගේම මේ පුතා අම්මා තාත්තගේ ඇඟට කඩාගෙන පැනලා අහන්නේ උඹලා මට හොරෙන් ජීවත් වෙන්නද හැදුවේ? මට මගින් බේරිලා ඉන්න උඹලට පුළුවන්ද? මට දීපු සල්ලි ටික ඉවරයි. ඒ නිසා මට සල්ලි ටිකක් දීපන් මගේ වැඩ ටිකක් තියෙනව කරගන්න. අම්මයි තාත්තයි පුතාට කියනවා අනේ පුතේ උඹට දෙන්න කොහින්ද දැන් අපි ළඟ සල්ලි. ඒ නිසා අපේ ළඟ සල්ලි කිසිවක් නැහැ. අනේ පුතේ මෙතන රණ්ඩු කරන්න එපා. තියෙන හැම දෙයක්ම අපි නුඹට දුන්නා. නමුත් පින්වත්නි එදා මේ පුතණුවන් මේ කිසිම දෙයක් අහන්නේ නැහැ. තමන්ව ජීවිතේ අප්‍රමාණ වූ සැප සම්පත් දීලා
ආදරෙන් හදපු වඩපු අම්මා තාත්තා නේද මේ ඉන්නේ කියන එක අමතක කරපු මේ කුරිරු පුතණුවන් තමන්ගේම රත්තරන් අම්මා තාත්තට බිම දමාගෙන පහර දෙමින් මිල මුදල් ඉල්ලනවා. අම්මට තාත්තට දෙන්න තරම් සල්ලියක් දැන් කොහින්ද පින්වත්නි? අවසානයේ අනේ පුතේ ගහන්න එපා අම්මා වැඳ වැටෙනවා එපා පුතේ ඇයි කියමින් පියතුම දුක කියනවා අතේ සාතේ නැතේ පොතාට මරුවා දැන් වැහෙනවා ගෙවා ගන්න බැරි පවකට ඔහු දැන් අත තියනවා වටපිටාවේ මේ පිළිබඳ ඇසෙනවා ඒ උනාට ඒ කවුරුත් පිටට නොම ඇදෙනවා වසවත් පුතු මරු විකලෙන් මේ විදියට කරනවා උදැල්ලකින් බිම හොවාන පියතුමාට ගසනවා පියා බේර ගන්න සිතා අම්මා වෙර ගතේ සාවිය නැති උනාට ඇය මැද්දට පනිනවා පාප ගහේ මුදුන් මොලම අපායතෙක් ඇදෙනවා ගැසුදලු මවගේ අත කැපෙනවා පින්වත්නි එදා මේ කුරිරු පුතුණුවන් තමන්ගේ ආදරණීය අම්මට තාත්තට බිම දමාගෙන පහර පිට පහර ගහනවා මේ දේවල් ඉවසා දරා ගන්නට බැරි මේ වයසක අම්මා තාත්තා වේදනාවෙන් කෑකොස්සන් දුන්නා පුතුණුවන්ට කිසිම ගණනක් උනේ නැහැ අවසානයේ බැරිම තැන ගේ පිටුපස තිබුණු උදැල්ලක් හොයාගෙන ඇවිල්ලා ආදරණීය තාත්තාට වරෙන් පහරක් ගහන්නට මේ පුතා තමන්ගේ දෑත ඔසවනවා තමන්ගේ පුතාගේ අතින් තමන්ගේම සැමිය තමන්ගේ ඇස් දෙක ඉස්සරහා මිය දෙනවා දකින්නට මේ අම්මාට කොහොමවත් වුමනා වුණේ නැහැ ඒ නිසා තමන් සමග එකට අත්වැල් බැඳගෙන ජීවන ගමන එකට ආපු අද තමන්ට පිහිටක් වෙලා ඉන්න තමන්ගේ සැමියාව බේර ගන්නට අම්මා දෑතක් ඉදිරියට දාගෙන ඉස්සරහට පනිනවා පින්වත්නි ඒ උදුළු පහර ගිහිල්ලා වදින්නේ ආදරණීය අම්මාගේ කාටකට මහා ලේවිලක් මැද මරහඬ දෙමින් අම්මා බිම ඇදගෙන වැටෙද්දී අනේ බං තාත්තට ගහන්න එපා තාත්තා ළඟ සල්ලි නෑ තියෙනව නම් ඔබට දෙනවා කියද්දීම එදා මේ පුතුණුවන් තමන්ගේ තාත්තාට උතුළු පහරවල් කීපයක් පින්වත්නි බිම දමාගෙන පහර දෙන්නට වුණා අවසානයේ පියතුම උදළු පාරෙන් බිම වැටෙනවාය අම්මා බිය වෙලා මැතින් හිඳෙනවාය එනමුත් පුතු
මවගේ ආතින් ලේ ගංගා ගාලන වාය ඒ දුක දාරා යාලේ පොතුහාට වඳින වාය පියතුම මාරන අදහස මෝ දාරන වාය පින්වත එන් පාසෝ මෙලෙස කරන වාය ඇයි මේ තරම් දරුවන්ගේ සේතුම් රාලෝ දෙවියනි ඇයිද ඔබලා මේ තරම් ගොලෝ වියරුව හිඳින පොතෝ නමින් සීතේ සාලෝ ආදර පියතුමා මිය යනතුරු ගාසන වාලෝ තමන්ගේ ආදරණීය රත්තරන් තාත්තා බිම වැටිලා ජීවිතේ ඉල්ලද්දි කිසිම දුකක් වේදනාවක් නැති මේ කුරිර පුතණුවන් තමන්ගේ ආදරණීය තාත්තා මිය දෙන තෙක්ම පාර පිට පාර දුන්නා මේ සද්දෙට වටේ පිටේ මිනිස්සු එකතු වුණාට මේ තැනට කවුරුවක්වත් ලං වුණේ නැහැ පින්වත්නි අවසානයේ මේ පුතණුවන් පිළිබඳ නීතියට කතා කරාම ආදරණීය තාත්තාගේ හුස්ම ටික ගිහිල්ලා හමාරයි අම්මා මහා ලේවිලක් මැද ඇද වැටිලා පණ අදිනවා පමණයි මේ පුතණුවන් නීතිය රැහෙනට කොට වුණා ආදරණීය අම්මාගේ තාත්තාගේ අවසන් කටයුතු වටේ පිටේ උදවිය එකතු වෙලා බොහොම සුළුවෙන් සිද්ධ කරද්දී අර ආදරණීය අම්මා රෝහල් ගත කරලා එකාතක් ඉවත් කරන සැත්කමක් සිදු කරනවා අවසානයේ මේ පුතණුවන් නීතිය රැහෙනට කොට වුණා නීතියෙන් බේරුණත් කර්මයෙන් බේරෙන්නට නම් කවදාවත් පුළුවන් වෙන එකක් නැහැ පින්වත්නි නීතේ පොතේ වාගන්තියෙන් ඕසිර ගත කරනවා පාප කන්ද නැගගත් ඔහු සංතානෙන් දැවෙනවා අතුරක් නැතේ මාතු භවයේ අවේචියට වැටෙනවා නූතනයෙත් ආජාසත්ත දරුවන් ලොව හිඳිනවා දෑත කැපුණු ආදර මව රෝහල් ගත කරනවා මවකගේ සොලවපු පව ඕහාට මතු ලැබෙනවා මත්රාකෝසා කරන විපත් තව තව ලොව ඇසෙනවා මනුදහමක් නැතේ මිනිසුන් මේ මෙහි කාත වෙසේ